Hi guys, welcome back to my channel. අද මම මේ වීඩියෝ කතා කරන්නේ ඊයේ ක්ලික් ඩේ එක පටන් ගත්ත 2025 ඉතාලියේ වීසා ලබා ගන්න අයට, එහෙම නැත්නම් උල්ලෝස්ත ලබා ගන්න අයට ඊයේ 9ට පටන් ගත්ත ක්ලික් ඩේ එක. ඉතින් මම හිතන විදිහට ගොඩක් අය ඇප්ලයි කරලා ඇති. ඒ ගැන විස්තර ටිකක් කියලා අප්ඩේට් කරලා තියෙනවා ඉතාලියේ රජෙන්. මොකද වෙලා තියෙන්නේ, කී දෙනෙක් ඇප්ලයි කරලා තියෙනවද, කී දෙනෙක් තෝරන්න යාලා බලාපොරොත්තු වෙනද, ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ගයිස්, ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඇප්ලයි වෙලා තියෙන ප්‍රමාණය 76%කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේ පාර 60,000ක ප්‍රමාණයක් තමයි ස්පොන්සර් වීසා පස්වෙනිදා ලබා දෙනවා කියලා සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒකට සාපේක්ෂව ගිය අවුරුද්දේ ඇප්ලයි වෙලා තියෙනවා 6,74,000 ගණක්. ඒක එහෙම් පිටින්ම අඩු වෙලා මේ පාර ඇප්ලයි වෙලා තියෙන 1,64,000 ගණක් ප්‍රමාණයක් පමණයි. සමහර අය මේ කතා වෙනවා මොකද්ද මේ 25,000ක් විතරක් තෝරගෙන තියෙන කතාව කියලා. ඒක මම දැන් ටිකක් කියවුවම එයාලා ඒක සඳහන් කරලා තියෙන ස්කිල් වර්කර්ස්ලා 25,000ක් එයාලා ඕල්රෙඩි තෝරගෙන තියෙන. ඒ කට්ටියට විශේෂයෙන් අනිවාර්යයෙන්ම කෝටාස් 25,000ක් ලබා දිය යුතුයි කියලා. උදාහරණයක් ගත්තොත් IT ප්‍රොෆෙෂනල් මෙකැනික්ස්ලා, ඒ වගේම තමයි ට්‍රාන්ස්පෝර්ටර්ස්ලා, ඒ වගේම ඉදිකිරීම් සම්බන්ධ වෙන්න, ඒකට කන්ස්ට්‍රක්ෂන්, ඒ කට්ටියට අනිවාර්යෙන් කෝටාස් 25,000ක් කියලා වෙනම ලබා දෙන්න හදලා එයාලා තීරණය කරලා තියෙන. ඒ 25,000 තමයි පළවෙනි විනාඩි 4ට පසුව මේවා වෙලා තියෙන්නේ. ඉතින් ගයිස්, 9ට පටන් ගත්ත ගමන් ඇප්ලයි වෙලා තියෙන 1,64,787ක්. ගිය අවුරුද්දේ ඒ දවසම ඇප්ලයි වෙලා තියෙන 6,74,000 ගන්න. කියන්නේ 176කින් අඩුවීමක් වෙලා තියෙනවා. ඒක එයාලා සඳහන් කරන ආයතන 3ක් සම්බන්ධ වෙලා වැඩ කරපු හින්දා තමයි මේ ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. මොකද අඩුවීම එයාලා සතුටින් තමයි එයාලා පවසන්නේ. මොකද ඒ වැඩියෙන් ඇප්ලයි කරන සිද්ධියක් වෙනවා කියන්නේ එතන ජාවාරමක් වෙනවා කියන එක තමයි ඉතාලිය රජයෙන් සඳහන් කරන්නේ. ඉතින් ගයිස්, ස්පොන්සර් වීසා මේ වෙනකොට වැඩේ ඉවරයි. සමහර අය තිබා කීය වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඉතින් ගයිස්, සමහර වෙලාවට හවස් වෙනකම් පුළුවන් ඇප්ලයි කරන්න. හැබැයි වැඩේ තියෙන්නේ පළවෙනි විනාඩි 3-4 ඇතුළත ඇප්ලයි කරන තරමට තමයි වැඩි වාසි ලැබෙන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ ඇප්ලයි කරන අයට මම මේ කියපු ස්කිල් වර්කර්ස්ලට උදාහරණයක් ගත්තොත් ට්‍රාන්ස්පෝර්ට්, ඒ කියන්නේ ඔය කන්ටේනර් එලවන අය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බස් ඩ්‍රයිවර්ලා වෙන්න පුළුවන්. ඒ වගේ අයට, ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන අය, ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ ඉන්න අයට, ඒ වගේම තමයි විවිධ නිෂ්පාදනාංශය වැඩ කරන්න පුළුවන් අයට, මෙකැනික්ස්ලට සහ ටෙලිකොමියුනිකේෂන්, ඒ කියන්නේ IT ප්‍රොෆෙෂනල් එකක් තමයි ඒකත් එක කැටගරි එකක. ඒ කට්ටියට තමයි ඊට පස්සේ ඇප්ලයි වුණත් chance එක වදින්න ඉඩ තියෙන්නේ. මොකද ඒ ස්කිල් වර්කර්ස්ලව තමයි ගෙන්න ගන්න ඉතාලිය ටිකක් මේ ස්පොන්සර් වීසා එක. මොකද මේ ස්පොන්සර් වීසා කියන්නේ ගයිස් non stagione, කියන්නේ කෙටි කාලින නොවන මේ දවසේ ඇප්ලයි කරන අයට සෝජෝර්න් එක හම්බෙලා ස්පොන්සර් එයාලත් එක්ක ඉඳලා එයාලගේ සෝජෝර්න් එකට උදව් කෙරුවොත්, ඒ කියන්නේ රෙසිඩන්ට් පර්මිට් එකට, ඒ රෙසිඩන්ට් පර්මිට් එක ඔයාලා ඉතාලියේ ඉන්න තාක්කල් ඔයාලා අලුත් කරගන්න පුළුවන්. ඒ ජොබ් එකේම ඉන්න ඕනේ මේ රෙසිඩන්ට් පර්මිට් එක හදාගෙන අවුරුද්දක් දෙකක් විතර ගියාට පස්සේ වෙන ජොබ් එකක් හොයාගෙන උනත් පවා අලුත් කරගෙන ඉන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි එයාලා මේ කැටගරි එකට, ඒ කියන්නේ මේ දවසේදී ස්කිල් වර්කර්ස්ලට පොඩ්ඩක් මුල් තැන දෙන්නේ. එයාලා ඒ නීතිය සඳහන් කරනකොටත් එයාලා කියලා තියෙනවා ගොඩක් මේ මම කලින් කිව්වා වගේ මෙකැනික්ස්, ටෙලිකොමියුනිකේෂන්, කන්ස්ට්‍රක්චර්ස්, ඒ වගේම සැලුන් වැඩ කරන අය, ඒ වගේ ගොඩක් දාලා තිබ්බා. දැන් මම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක බලන්න, ඒක ඇති. සාමාන්‍ය ඒ වගේ කෝස් එකක් කරලා තියෙන අය, එහෙම නැත්නම් ඒ වගේ ජොබ් එක්ස්පීරියන්ස් තියෙන අය සර්ටිෆිකේට් ඇතුව
මේ වගේ දවසකට ඇප්ලයි කරනවා කියන්නේ ඒ අයට ටිකක් chance එක හම්බෙන්න වැඩි. ඉතින් එයාලා 25000ක් අනිවාර්යයෙන්ම මේ කැටගරි එකට දෙන්න ඕන කියලා එයාලා වෙන් කරලා තියෙනවා. ඉතුරු 35000 හෝ 45000ක් මම හිතන 70000 දෙන කතාවක් තියෙනවා. මොකද හෙට ඩොමෙස්ටික් ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන ඩොමෙස්ටික් එහෙම නැත්නම් අසනීපය බලාගන්න ඒ වීසා කැටගරි එකට තමයි හෙට දෙන්නේ. හෙට ඇප්ලයි කරන්න පුළුවන් නමයට ඒ වීසා එහෙම නැත්නම් ඒ ක්වාටර්ස් දෙන්නේ 10000ක් පමණයි. හැබැයි ඒකේදී ඕල්රෙඩි රෙජිස්ටර් වෙලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක් මට මතකයේ 40000ක් විතර රෙජිස්ටර් වෙලා තියෙනවා. හෙට තමයි ක්ලික් වෙන්නේ කී දෙනෙක්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ අප්ඩේට් උත් එයාලා 10යි. ඉතින් මේවා තමයි විස්තර. සමහර අය අහලා තිබ්බා මේ 25000ක් විතර සිලෙක්ට් වෙන්න කියලා. නැහැ. අනිවාර්යෙන් ඊට වැඩි ප්‍රමාණයක් ගනි. හැබැයි අර 25000 ස්පෙસિෆිකලි අර කියලා තියෙනවා මේ ස්කිල් වර්කර්ස්ලා පොම්ට 25000 අනිවාර්යෙන් ලබා දෙනවා කියලා. ඉතින් guys ලංකාවේට chance එක තියෙනවා ආයෙ දෙකක් නෑ. so ඔන්න ඕක තමයි guys විස්තර. අද වෙනකොට මොකද මම කැටිකින් වීඩියෝ එක කරන්නේ මම වැඩ විරලා පරක් වෙලා ආවේ. ඒකකට බඩ ගාලා මම වීඩියෝ එකක් දාන්න කියලා හිතුවේ උදේ යාලා දාලා තිබ්බා විස්තර. නමුත් මම වැඩ හින්දා මට ටිකක් අප්ඩේට් එක වල වෙලපාදී ගන්න බැරුව ගියා. ඉතින් මේ වෙනකොට රිග් ඩේ එක වෙලා තියෙන්නේ 9යි 3ක් 9යි 4ත් ඇතුළත ඇප්ලයි වෙලා තියෙන අයට ටිකක් chance එක වැඩි. ඒ වගේම තමයි මේ ස්කිල් වර්කර්ස් වලට එයාලා මේ පාර අවස්ථාව දෙනවා කියලා කුඩා සඳහන් කරලා තියෙනවා. මම ඔයාලට සුබ පතන ගමන් මම හිතනවා ඇප්ලයි කරපු අය හැමෝටම හරියන්න ඕන කියලා. ඊළඟ වීඩියෝ එකේ දැම්මේ හෙට ඔයාලා ફોකස් එකේ ඉන්න ඩොමෙස්ටික් ඇප්ලයි කරන්න ඉන්නයි හෙට ඒකත් 9 වෙද්දි තමයි පටන් ගන්නෙ. 9:56 9:57 ඒ ටයිම් එකට සෙන්ඩ් කරන්න එපා කියන්න ඔයාලා ඇප්ලයි කරන අයට දන්න අය නම් දන්නවා 9ට තමයි වැඩේ පටන් ගන්න. 9ට තමයි සෙන්ඩ් කරන්න ඕන. එහෙම නැත්නම් ඉන්දියා කරන්න ඕන. ඊට කලින් යවුවා කියලා කිසි දෙයක් නැහැ. පරක් යවුවොත් මොකද වෙන්නේ කියලා අහුවොත් ඒක depends on guys. මොකද හැම දෙයක්ම වෙන්නේ ප්‍රොෆෙෂනලයි. අපිට කිසි දෙයක් කියන්න බෑ. හැබැයි නොවැම්බර් මාසයේ රෙජිස්ටර් වෙච්ච අයට පමණයි මේක කරන්නත් පුළුවන්. ඒ වගේම 10000ක් දෙන කතාවක් තියෙනවා ඩොමෙස්ටික් වලට හෙට ලෑස්ති පිටින් ඉන්න. ඉතින් ඒට කටියට මම විශ් කරන ගමන් අද විස්තරේ එන්න මෙච්චරයි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක යම් කිසි දෙයක් ඔයාලා දැනගන්න නැති කියලා. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. subscribe කරලා subscribe කරන්න guys. ගොඩක් අය subscribe කරන්න නැතුව බලනවා. like කරන්න share කරන්න ඊළඟ වීඩියෝ එක දැම්මු. thank you so much. ජය ශ්‍රී